Hi guys, අපි ඉතින් අද ඇවිල්ලා ඉන්නේ යාල මහසීවල බංගලෝ එකේ දවස් නයිට්ස් දෙකක් ඉන්න. එතකොට අපි පළවෙනි සෆාරි එකේ යද්දි තමයි මේක දැක්කේ. ඇත්තටම මේක තුන්පත් රෑනක්. මේ දෙන්න කොල්ලොන්ගොත් අපි ඉන්නවා බලාගෙන ඉස්සරහට ගියා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න බලාගෙන යන්න කොහොමද මොනවාද අපි මේ පාර යාල ට්‍රිප් එකේ දැක්කේ කියලා. අපි මේ දකින්නේ කොටි පැටව් දෙන්නෙක් ඉන්නවා. ඕගොල්ලන්ට ඉස්සරහට පෙනේ. තව එහා පැත්තෙන් තව හොරෙන් තව කොටි පැටියෙක් ඇවිල්ලා මෙයාගේ ඇඟට පයින්න මේ කුරුමානම් අල්ලන වෙලාවේ තමයි මේ අපිට මේ දෙන්නව හම්බුනේ. ඕගොල්ලන්ට පෙනේ තව ට්‍රීට් රුට් එකකින් අර එහා පැත්තෙන් තව කොටි පැටියෙක් යනවා අර හිමීට අර අනිත් කොටි පැටිය ළඟට ලං වෙනවා මේ ආරයාගේ ඇඟට පයින්න කුරුමානම් අල්ලල්ල හිමීට යනවා. අපිට හැබැයි මේක ඉවර වෙනකම් බලාගෙන ඉන්න බැරි වුණා. මොකෝ මේ අපේ බංගලෝ එකට අපිට යන්න වුණා 6 වෙද්දි හවස 6 වගේ වෙද්දි තමයි අපිට මේ දෙන්නම හම්බුනේ. ඉතින් බංගලෝ එකට ඇතුලේ ඉන්නකොට ඉතින් chance එක තියෙන්නේ මොකක් වෙලා ඉඳලා යන්න පුළුවන්. ඒ වුණාට මේ ඉක්මනට යන්න ඕනේ බංගලෝ ඒකට නැත්තම් එහෙම මේ ෆයින් එකක් ගන්නවා ට්‍රකර්ටයි ඩ්‍රයිවර්ටයි. ඒක නිසා අපි ඉතින් ඉක්මන් කරලා යන්න පිටත් වුණා. මේකයි මේ පාර තමයි හුඟක් අර ස්පීඩ් බලනවා ඔහොම මේ එකේ රූල්ස් හරියටම චෙක් කරනවා. ඒක නිසා මේ හරියට ඉතින් මේ අනුගත වෙලා තමයි යන්න උනේ. මේ පාර ට්‍රිප් එක වැඩි වෙලා එහෙම ඉන්න බැරි වුණා සත්තු ගාව. එහෙම තමයි ඉතින්. වලහත් අපි හම්බෙන් දැක්කේ කළු පාට ගුලියක් වගේ පාර පයින්න. එදාම පළවෙනි දවසේම තමයි අපි දැක්කේ හවස මේ කළු පාට ගුලියක් වගේ මේ පාර පයින්න හදනවා මේන් රෝඩ් එක. ඒකයි මේ ටැග් ගාලා අපි නතර කරලා බැලුවේ. මෙයා ළඟත් අපිට හුඟක් වෙලා ඉන්න බැරි වුණා. මේ අපිට යන්න වුණා මේ බංගලෝ එකට. මෙයාත් හරි හම්බෙන් තමයි අපිට දැක්කේ. මේ ඔයා ෆස්ට් ටයිම්ද මේ වලහෙක්ව දකින්නේ? මගේ තුන්වෙනි පාර වලස්සට. කටේ නෑනේ. මාර්ට එනවා මෙයා. ඔව් මේ හරිය තමයි ඔය මහසීවල් බංගලෝ එකේ බීච් එක අයිනේ පොඩි බෑවක් වගේ තියෙනවා පල්ලෙහාට වෙන්න. එන්නේ ඒකේ view එක තමයි ලස්සන sunset එකක් එහෙම තමයි තිබ්බේ. මේක අපි දෙවනි දවසේ පළවෙනි සෆාරි එක නෙමෙයි මේක දෙවනි සෆාරි එකේ උදේ දැක්කේ. මෙයා මේ කොටියා ඉන්න එක තැනක මේ läගලා ඊට පස්සේ යා හිමීට කැලේ ඇතුළට ගියා. මෙයාත් ටිකක් වෙලා හිටියා. මේ එතන වාඩි වෙලා ඊට පස්සේ අපි එයාගේ ෆොටෝස් වීඩියෝස් එහෙම ටික අරගෙන ඉන්නකොට එයා නැගිටලා ඇතුළට ගියා. නම දන්නේ නැද්ද එයාගේ? නෑ මෙයාගේ නම දන්නේ. මේ කීයට විතර වගේ තමයි? මේ පාන්දර 6ට වගේ තමයි මෙයා දැක්කේ අපි. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ බංගලෝ එකෙන් සාමාන්‍යයෙන් කීයට වගේ දාවේ? 5:45ට වගේ අපිට බංගලෝ එකෙන් පිටත් වෙන්න පුළුවන්. මෙයා ඉතින් මේ හිටියා ඉතින් ටිකක් වෙලා අපිත් ඉතින් මෙයා දිහා බලාගෙන මෙයා කරන වැඩ බල හිටියා. ඉතින් මෙයා යනක මෙන්න මෙතනදී තමයි එයා නැගිටලා කැලේ ඇතුළට යන්නේ. ඒකේ වීඩියෝ එකත් අපි ගත්ත පුළුවන් වුණා අපිට ගන්න ළඟ හිටපු නිසා. මේ ඉතින්
ඉතින් අපි මේ පාර ඉන්නේ මහසීවල බංගලෝ එකේ අපේ 7 දෙනෙක් ආවා මේ ට්‍රිප් එක. ඒකයි අපි මේ පාර අපි වෙනදට නම් අපේ වාහනවල තමයි සෆාරි යන්නේ. ඒ වුණාට අපි මේ පාර සෆාරි ජීප් එකක් අරන් තමයි යන්නේ. පාරේ ජීප් එකකට මේක හයිලක්ස් එක ගියේ. මේකේ එක වටේකට 15000ක් ගත්තා. අපි එතකොට ගියා වට 6ක් ගියා අපිට දවස් 3ටම දවස් 2ටම සෝරි නයිට් දෙකක් හිටි 4යි ගියේ 6ක් නෙමෙයි 4ක් ගියේ. ওই ටික තමයි විස්තර. ඔයගොල්ලෝ ඉතින් බලන්න අපි මේ පාර කොටි දැක්කා, වලස්සු දැක්කා, ඊට පස්සේ අලි දැක්කා, උකුස්සෝ දැක්කා. මේවෙම සත්තු කීපයක්ම දැක්කා. ඒකයි අපි හිටියේ මහසීවල බංගලෝ එකේ. ඒකත් හොඳට තිබ්බා. බංගලෝ එක නම් හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. කෑම වෙන කට්ටියත් හොඳයි. එහෙම හැබැයි මේ බංගලෝ එක ටිකක් එන්ට්‍රන්ස් එක ළඟම තමයි තියෙන්නේ. ඒකයි අනිත් එක සී විව් එකක් තියෙනවා. අපි රෑ ඉන්නකොට මේ කවුද පළවෙනි දවසේ නයිට් එකේ නම් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ දෙවෙනි නයිට් එකේ ඉන්නකොට අපි බංගලෝ එකට ගැමුණු ආවා කෑම හොයාගෙන. එයා ඉතින් කෑම සුවඳට තමයි එන්නේ බලාගෙන. ඉතින් ඔහොම තමයි ඉතින් විස්තර. හොඳට ගෙවුණු කාලයක් තමයි ඉතින් අපි ගත කරේ මේ පාර මේ නයිට්ස් දෙකම යාල බංගලෝ එකේ. එතන අපි මේ දැක්කා උකුස්සෙක් මුගටියෙක් කනවා අල්ලගෙන. ඒකද අර දැක්කද එයාගේ කකුලේ පැටලිලා වගේ තියෙන්නේ මේ මුගටියාව. එහෙම අපි තවත් උකුස්සෝ දෙන්නෙක් වන් හිතන්නේ දැක්කා. මෙතනින් තමයි යාල බ්ලොක් 2 එකට යන්නේ. අපි දැක්ක ජීප් දෙකක් යාල බ්ලොක් 2 පැත්තට යනවා. අපි ඉතින් පොඩ්ඩක් එතන බලාගෙන හිටියා ඒගොල්ලෝ එහා පැත්තට යනකම්. ඔයගොල්ලෝ බ්ලොක් 1ද බ්ලොක් 2ද ගියේ? අපි බ්ලොක් 1. එතකොට ඔය 2 එක දිහා බලන් හිටියේ? එතනට මේ උතන මේ හරිය තියෙනවා මැනික් ගඟට තියෙන්නේ. එතන තියෙනවා වොෂ්රූම් මේවා. අපි පොඩ්ඩක් එතනට ආවා වොෂ්රූම් යන්න. ඒකයි ඔන්න ඔය වාහන ටික මේ එහා පැත්තට යන එකත් අපි ඉතින් හිතෙන් ඉන්නකොට බලාගෙන හිටියා. මෙතනත් ඉන්නේ මේ ඔය සර්පන්ට් ඊගල් කියන ඊගල් කෙනෙක් උකුස්සෙක්. එයා මේ මීයෙක් කනවා. එයාගේ ගොදුරක් දැහැගෙන එයා මීයව කනවා. ඒක වීඩියෝ ගත්තා මේ අපි ගත්තේ. මේක අපි දැක්කේ දෙවනි දවසේ උදේ සෆාරි එකෙන්. මේක අපි දැක්කේ මේ එහා පැත්තේ අයිනේ හෙවණක මේ එයා එක කොටියෙක් ඉන්නවා මේ läගලා. මේ එක පොඩ්ඩක් හරි අමාරුයි. එතන ජීප් ගොඩක් තිබ්බා. අපි ඉතින් ෆුල් try කරා පොඩි වීඩියෝ එකක් ගන්න. ඒකේ ඔයාලට පේනවා ඇති අර කළු පාට ගුලියක් වගේ තියෙන අර එහෙට මෙහෙට හැරෙන ඒ තමයි කොටිය. එතන හිටියේ. ජීප් හුඟක් තිබ්බ නිසා පොඩ්ඩක් එතන පොඩ්ඩක් අමාරු වුණා අපිට.
ඒක අපි මේ තව බස්සෝ දැක්කා. බස්සෝ දෙන්නෙක් හිටිය එක බස් එක තමයි හරියට පේන තැනක හිටියේ. මේ ඉන්නේ ෆොටෝස් වල එහෙම. එයා එතන ඉන්නවා. අපි ඉතින් පොයාවත් බලාගෙන තමයි ඉස්සරහට ගියේ යද්දි. ඔව් මෙතන මේ තව අලියෙක් මේ මෙයාත් ටිකක් පොඩ්ඩක් මද කිපිච්ච අලියෙක්. මෙයා මේ ජීප් වලට එහෙම මේ ගහනවා කියලා තමයි කියන්නේ. ඒක නිසා අපි එච්චරම ජීප් මේ සෆාරි ජීප් එක ලං වෙනකන් හිටියේ නෑ. ගත්තා එයාට මේ අලියා මේ ටිකක් අලුතෙන් ආපු අලියෙක් කොහෙන් හරි ඉඳන් එයා මේ ජීප් වලට එහෙම ගහන පොඩ්ඩක් මද කිපිලා ඉන්න වෙලාවක කාලයක් තමයි යාගේ මේ ටිකේ. මේ අපිත් එක්ක දිගටම ආවා මේ එදා හවස් වරුවේම මේ අපිත් එක්ක. ඒ කියන්නේ අපිට ඕන අතර වෙලා බලන්න උනේ නැහැ. මෙයා මේ දිගටම පාර දිගේ ආවා. ඒ කියන්නේ මේ හවසද? කො මේ හවස. ඒ හවස මුලින්මද මෙයාව දැක්කේ? ඔව් නෑ මෙයාව අන්තිමට දැක්කේ අපි අර කොටියව බලාගෙන මේ යද්දි තමයි දැක්කේ. ඔයා කොටිය දැක්කේ උදේ කියලා කිව්වා. උදේ නෙමෙයි ඒක අපි දැක්කේ හවස. හවස තමයි ආව දැක්කේ. මේක තමයි ඉතින් අපි මේ ටයිම් ලැප්ස් එකක් ගත්තා මෙතන මේ හවස් වෙලා මහසීවර බංගලා වෙනස. අන්තිම දවසේ උදේ කොටියෙක් දැක්කා පාර පැනලා යනවා. අපිට යාව එච්චර බලන්න උනේ නැහැ. මේක ඊට පස්සේ අපිට යද්දි හම්බුණා මේ ගෝනෙක්ව මරලා පාර මැද දාලා. මේක මේ තමා තිබ්බේ ඔය තියෙන මේකේ ගෝනව මේ දාලා ගිහිල්ලා පාර මැද ඉඳලා කාලා. ඒක තමයි ඉන්නේ ගෝන. අපි ඉතින් හොඳ මේ ට්‍රිප් එකක් එන්ජොයි කරලා ආවා. හොඳට තිබ්බා ඉතින් ට්‍රිප් එක ප්‍රශ්නයක් නැතුව. ඔව් අනිවාර්යෙන් යාළුවා යනවා. ඒක අනිවාර්යෙන් කොටි බලන්න හොඳම තැන තමයි යාළුවා. කොහොම හරි ඉතින් මෙයා මාව දාලා තමයි ගියේ ට්‍රිප් එක. ඔව් ඉතින් ඒ වගේවත් යන්න වෙනවනේ. හරියන වීඩියෝ ඉවර කරන්න. ඔව් එහෙනම් කට්ටියට බොහොම ස්තුතියි බැලුවට. අපි ඉතින් ආයි මේ වගේ වීඩියෝ එකකින් එකතු වෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. හරියන බයි හැමෝටම ජය වේවා. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.